යොදාගත්තේ ගේ සතියේ පුරා සෙනසුරාදා ඉරිදා වගේ අපිට කටකතාවක් ලැබුණ ඇත්තටම ටියුටර් විභාගයේ කල්යෑමක් අවලංගු වීමක් සිදු වෙලයි කියලා. නමුත් ඒක නිශ්චිතවම දැනගන්න හම්බුන්නේ සති අන්තය නිසා. මේ ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අද තමයි හරියටම ඒක අමාත්‍යාංශයෙන් දැනගෙන අපිට නීත්‍යානුකූලව දැනගන්න හම්බුනේ විභාගයේ කල් ගියා. ඒ වගේ මේක ප්‍රසිද්ධ නිවේදනයකට වඩා අපේක්ෂකයන්ට පුද්ගලිකව තමයි එක්සෑම් බ්‍රාන්ච් එකෙන් දැනුවත් කරලා තිබ්බේ. තවමත් පැහැදිලි හේතුවක් නැහැ. අපි යම් තොරතුරු සභාපතිතුමා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මගින් දැනගෙන තියෙනවා. ඉතින් මේකට අපි මොකද්ද කරන්නේ කියන දේ සාකච්ඡා කරන්නත් මේක ගැටලුවක් ඇත්තන වර්තමානයේ විදිහට හෙද විදුහල්වල තියෙන ප්‍රශ්නෙත් ඒ වගේම අපේ උසස් වීම් ගැනත් සලකලා බැලුවම දැන් අද දවසේ සභාපතිතුමා අදහස් දැක්වීමට ආරාධනා කරනවා මේ සම්බන්ධයෙන්. සභාපතිතුමා පටන් ගන්න. ඔව් සමීර ස්තුතියි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මම ඇහෙනව නේද? ඇහෙන සභාපතිතුමා. හරි. ඔව්. අපි මේ සාකච්ඡාව හදිසියේ යොදාගත්තේ ඊයේ දවසේ මේ ඇතිවෙච්ච ගැටලුව ගැන සාකච්ඡා කරලා ඔබ දැනුවත් කරන්න. හෙදාචාර්ය පුහුණුවට බදවා ගැනීමේ තරඟ විභාගය ඉතාම අමාරුවෙන් අපි සෑහෙන මහන්සි වෙලා යොදාගත්ත මේ මාසයේ අන්තිමට 30 වෙනිදාට. ඒකට ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයත් වැඩ කරා. ඔයගොල්ලන්ට ඇඩ්මිෂන් උත් එව්වා. විභාගය ලං වෙනකොට දැන් ඊයේ දවසේ තීන්දුවක් අරන් තියෙනවා. සිකුරා තමයි ඒගොල්ලන්ට බලපෑම් වෙලා තියෙන්නේ. සෙනසුරාදා ඊයේ සෙනසුරාදා හවස තමයි මේක අවලංගු කරන්න කියලා ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක සෙනසුරාදා ආවට ඒගොල්ලෝ ටිකක් ප්‍රශ්නයක ආවේ. දැන් මෙහෙම එක්සෑම් එකක් දාලා එකපාරට අවලංගු කරන්නත් බෑ. මිනිස්සු කලබල වෙනවා. යුනියන් සුත් බලාගෙන ඉන්නවා. ඒ ආරවුල හින්දා ඊයේ දවසේ තමයි ටිකක් මේක sannivedanaya වුණේ. මෙහෙම ප්‍රශ්නයක් කියලා. අද මම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කතා කරලා ඇහුවා මොකද්ද මේ තත්ත්වය හරියට පැහැදිලිව කියන්නේ. එතකොට අතරේකලා ලේකම්වරයාත් අනිත් අයත් කිව්වේ ඌ ප්‍රශ්නයක් තියෙනවා අපි විභාගය කැන්සල් කරන්න සිද්ධ වුණා. එතකොට ඇයි කියලා ඇහුවම සමහර අය හරියට උත්තර දුන්නේ නැහැ. නමුත් සමහර අය උත්තර දුන්නා. ඒගොල්ලෝ කිව්වේ මේක අවලංගු කරලා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම ඉක්මනින් කරන්න කියලා බලපෑමක් ආවා. දැන් කොන්ත්‍රාත් පදනම මත බඳවගෙන විභාගය අවලංගු කරලා ඉස්සරහට යන්න තමයි ඒගොල්ලොන්ගේ සැලැස්ම. අමාත්‍යාංශෙම නෙමෙයි යෝජනා කරන අයගේ. යෝජනා කරන අය කියන සමස්ත ලංකා හැදි සංගමයයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා නුවරින වෛද්‍යවරයෙක් ඔය කණ්ඩායම. මට තේරෙන්නේ නැහැ මේගොල්ලොන්ගේ විෂන් එක මොකක්ද මේ කරන්න හදන්නේ කියන කාරණේ. හැබැයි ඉතින් මේගොල්ලෝ ගැන හිතා ගන්න පුළුවන් අර රෝහල් සේවා පශ්චාත් ප්‍රාථමික හෙදපුණට බඳවා ගැනීම විභාගයේ බඳවා ගැනීමේදීත් කොළඹ PBS බේස් කරගෙන ස්මාර්ට් ප්ලෑන් එකක් කරන්න PBS ප්‍රින්සිපල් සැලසුම් කරනකොට ඒක අවලංගු කරලා අම්පාරටම දාන්න කියලා මේගොල්ලෝ ඉල්ලුවා. දැන් PBS එකේ වැච් එක කම්පාරට දාන්න කියන එකේ කිසිම පදනමක් නැහැනේ. නැගෙනහිරට ඉල්ලනවා ඒක දාන්න මඩ කලපුවට. නැගෙනහිර ලොකුම රෝහල මඩ කලපුව. මෙතන වැදගත් වෙන්නේ පහසුකම්. විශේෂඥතාවයන් ටික. ඔය තම්පාරටම දාන්න කියලා ඉල්ලුවා. තමන්ගේ ගෝල බාලු ටිකක්කට සාධාරණීෂ්ඨ කරන්න අම්පාරම ඉල්ලපු බව තමයි අපිට තේරුණේ. වෘත්තීය සමිති සාමාන්‍යයෙන් එහෙම ඉල්ලීම් කරන්නේ නැහැ. වෘත්තීය සමිති ඉල්ලනවා ඒක ජස්ටිෆයි කරන්න ඕන. සාධාරණ කියලා ඔප්පු කරන්න පුළුවන්. කරුණු දක්වන්න පුළුවන් දේවල් තමයි ඉල්ලන්නේ.
ඉතින් අන්තිමට ස්මාර්ට් ප්ලෑන් එකක් නැති විනාශ වෙලා ගියා. අන්තිමට අපිට සිද්ධ වුණා අම්පාර විතරක් දාලා හරියන්නේ නැහනේ. ගාල්ලේ මිනිහ අම්පාර යන්නේ නැහැ. වවුනියා මිනිහත් එන්න එපා අම්පාරට. ඒකට අපි කිව්වා එහෙම බෑ එහෙනම්. සාධාරණව බෙදන්න මේක NTS 5කටවත් කියලා අපි 5ක් යෝජනා කරා. ඊට දැන් 8කට බෙදුවා. ඉතින් මම කියන්න උත්සාහ කරේ ඔයගොල්ලන්ට තේරෙන මේ උදාහරණයෙන් සාධාරණත්වය මත පදනම් වෙච්ච හෝ සේවාවට සාධාරණ වෙන ඉෂ්ට වෙන ඉල්ලීම් නෙවෙයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ ටිකක් මන් දන්නේ මානසික ලෙඩක් තියෙනවාද කියලා පිස්සු යෝජනා ගේනවා. ඉතින් ඒවා ක්‍රියාත්මක කරනවා. දැන් මේ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම කරනවා නම් මේක කැන්සල් කරන්න ඕනේ නෑ. දැන් මේක ඔයගොල්ලෝ පුහුණුවට විභාගෙ තිබ්බා කියලා ඔක රිසල්ට්ස් එන්න ඕන. බඳව ගන්න ඕන. කියන්නේ 26 අවුරුද්දකමාරක් පුහුණුව කරන්න ඕන. 27 අන්තිම ඊළඟට පත්වීම් දෙන්න ඕන. 27 අන්තිම හෝ 28 මුල තමයි ඔක සිද්ධ වෙන්නේ. අවුරුදු දෙකක් යන සාමාන්‍යයෙන් අපි එක්ස්පීරියන්ස් එක. ඒතකොට අවුරුදු දෙකේම කොන්ට්‍රැක්ට් බේසිස් දෙන්න තිබ්බ කණ්ඩායමකට. ඒක ප්‍රශ්නයක් නෑනේ. තාවකාලික දෙයක් නේ කොන්ට්‍රැක්ට් බේසිස් කියන්නේ. අවුරුද්දෙන් අවුරුද්ද දෙන්න දෙයක්. නමුත් මේගොල්ලන්ට මානසික ලෙඩක් මොකක් හරි තියෙනවා නෑ. අපි කිව්ව දේ කරන්න ඕන කොන්ත්‍රාත් පදනම තමයි මේක අවලංගු කරන්න කියලා. ඉතින් ඔය ප්‍රශ්නේ උඩ තමයි මේක අවලංගු වෙන්නේ. අවලංගු වෙලා මේක සදාකාලිකව අවලංගු වුණොත් තමයි ප්‍රශ්නේ. එහෙම වුණොත් එහෙම ඔයගොල්ලෝගේ උසස් වීම නැත්තරම නැති වෙනවා. මට මතකයි මේක ඇප්ලිකේෂන් කෝල් කරේ 2022 23 2/9 පෙබරවාරි මාසේ 9 වෙනිදා 23 24 25 26 ආසන්න වශයෙන් අවුරුදු 2 මාස 10ක් විතර. ඊට පස්සේ නම් විභාග බොහොම අමාරුවෙන් ගන්න. විභාගේ ගන්න කොච්චර අමාරුවද කියලා ඔයගොල්ලන්ට මතක ඇති. අපි රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිව්වා. Human Rights Commission එකේ කම්ප්ලේන් එකක් දැම්මා. ඊළඟට දිගටම කැම්පේන් කරා. එළියට දැම්මා, මීඩියා වල කිව්වා, වීඩියෝ එළිදරව් කරා, එළියට දැම්මා. එහෙම ලොකු කැම්පේන් එකක් කරලා තමයි මේකේ මේ විභාගේ ඩේට් එක දාගත්තේ. ඉතින් එහෙම අමාරුවෙන් කරපු දේ දැන් විනාශ කරන විදිහට තමයි මේගොල්ලෝ කටයුතු කරමින් ඉන්නේ. අනිත් එක හෙදවිදුවල් පැත්තෙන් ගත්තොත් ඉතාලම අසාධාරණයි. හෙදවිදුවල් දුවන්න බෑ. ඉතිහාසයේ පළවෙනි වතාවට දැන් මාස 5කට විතර කලින් හෙදවිදුවල් වල ළමයින්ට නිවාඩු දීලා කියන්නේ සාමාන්‍යයෙන් වහනවනේ. ළමයි නෑ කියන්නේ. NTS ටියුටර්ස්ලා ප්‍රශ්න උත්තර පත්‍ර බැලුවා. අවදාවත් ඉතිහාසයේ එහෙම වෙලා නෑ. උත්තර පත්‍ර බලනවා ළමයින්ට උගන්වනවා. ආම්බන්දුර NTS එක ගත්තොත් 6 දෙනා ඉන්නේ මං හිතන විදියට. ඊළඟට වවුනියා NTS එක ගත්තොත් 4 දෙනා ඉන්නේ ටියුටර්ස්ලා. ප්‍රින්සිපල් එක්කම. උගන්වන්න තියා හිතන්නවත් බෑ ළමයි. ඉතින් මේක තේරුම් ගන්න මිනිහෙක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. ලේකම්ද DGද ඒකවලට තේරෙනවා මේ බලපෑම් මුල දේශපාලන බලපෑම් මුල කරගන්න දෙයක් නෑ සමහර වෙලාවට. නමුත් මං හිතන්නේ සෞඛ්‍ය ලේකම්වරයාට එහෙම පොඩි විෂන් එකක් තියෙනවා කියලා මේ නර්සින් ගැන. මෙඩිසින් ගැන නම් විෂන් එකක් තියෙනවා. නර්සින් ගැන එහෙම එකක් තියෙන බව පේන්නේ. අධ්‍යක්ෂයෙන් දාලා සාමාන්‍යයෙන් අහුම්කම් දෙන කෙනෙක් හැම පැත්තම බලන කෙනෙක්. නමුත් එයාට කරගන්න දෙයක් නෑ. මේ සමන්ත කෝරළේ ආරච්චිලා විවිධ අය අර මිඩිෆරි ඉෂුව එකත් විනාශ කරලා දැන් මේගොල්ලෝ මේ අවුල් හදනවා. ඉතින් කොහොමුණත් මේක පිළිගන්නවද මේක හමුවේ පරාජය බාර ගන්නවද කියන එක තමයි අපිට තීරණය කරන්නේ. නැත්තම් දිනන්න ඉස්සරහට යනවාද කියලා. සාමාන්‍යයෙන් අපිට පුරුද්දක් නැහැ පරාජය බාර අරගෙන. දැන් ඔය PBS ට්‍රේනින් එකේදී සතුරුදායකයි කියලා දාලා උසස් වීම අහිමි වෙච්ච 30ක් 40ක් විතර හිටියා. 23 දෙනෙක් එක්ක අපි දැන් අධිකාරිය නඩුවක් දැම්මා ශ්‍රේෂ්ඨ අධිකාරිය. කතා කරා හරියන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ අධිකාරිය නඩුවක් දැම්මා. බස්නාහිර පළාතේ පළවෙනියා මෙරිට් එකකින් එයාගේ උසස් වීම අහිමි. වසර 5ක් තුල ඔයගොල්ලෝ මතක තියාගන්න මේක හොඳට වසර 5ක් තුල පෙර සේවා කාලය හොඳයි වෙන්න ඕන ඕගොල්ලෝ. එක අවුරුද්දකාරී සතුරුදායක වුණොත් ප්‍රොමෝෂන් එක නැත. මෙරිට් එකේ පළවෙනි වෙනවත් ලංකාවෙම. එහෙම මහා ගොන් නීති වගේක් දාගෙන තියෙන දැන්. එතකොට ඩිරෙක්ටර් කෙනෙක්
දීලා තියෙන ලියුමක් හොඳයි ඉතා හොඳ නර්ස් කෙනෙක් කියලා ඇප්‍රීසියේෂන් ලෙටර් එකක් නර්ස් කෙනෙකුට. ඒක දීපු නර්ස්ට එයා කාර්ය සාධන ෆෝම් එකට එයා නිකන් හිතන්නේ නැති වෙලාව සතුටුදායකයක් කියලා දාලා තියෙනවා. එයාට සුවස්තියම නැහැ. ඊට පස්සේ දැන් එයාටම කියලා කම්ප්ලේන්ට් කරාම ඔයා මට මේ ලියුමකුත් දීලා දිනවා මේක සතුටුදායකයි දැන් මට ප්‍රොමෝෂන් එකක් ගෝ. ඒ ආපහු ලියුමක් දෙනවා අමාත්‍යාංශයට මෙයා ඉතා හොඳ නර්ස් කෙනෙක්. සතුටුදායකයා කියන හොඳයි කියලා හිතාගෙන තමයි මම දැම්මේ කියලා. ඒ ලියුම වැඩක් වුන්නේ නැහැ. එයාට උසස් වීම නැහැ. ඒ ඇත්ත එක එකතුලා තමයි අපි ශ්‍රේෂ්ඨාධිකාරිය නඩු දැම්මේ. දැන් නඩුව අහන තීන්දුවක් ගත්තා. ඒක ලොකු ජයග්‍රහණයක්. නඩුව ටිකක් කල්යයි කොහොමත් දිනුවම ඉතින් අතිරේක කණ්ඩායමක් විදිහට එකතු කරන්න පුළුවන්. කලින් ඉතිහාසෙත් එහෙම වෙලා තියෙනවා. මම උදාහරණයක් කිව්වේ මේ සිද්ධ වෙන දේවල් පිළිබඳව. ඉතින් ඕගොල්ලොන්ගේ විභාගයයි මම දැන් අදම ලියුමක් ගැහුවා. වහම විභාගෙ තියන්න. නැත්තම් අපි මේකට විරුද්ධව කැම්පේන් කරනවා කියලා මම කතා කරලා කිව්වා ඒගොල්ලොන්ට. ඇක්ෂන් එකක් ගන්නවා කියලා. ඉතින් ඕගොල්ලොන්ගේ පැත්තෙනුත් මේකට විශාල උනන්දුවක් ගන්න වෙයි. මේක බේර ගන්න. සාමාන්‍ය නිකන් කතා කරාම බේරෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවනේ දැන් වෛද්‍යවරු ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් එකක ඉන්නේ. ඒගොල්ලොන්ට බේර ගන්න පුළුවන්ම කණ්ඩායම අපටත් වඩා. නමුත් ඒගොල්ලෝ ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් දැන් බ්‍රාස් පින්ද වගේ වෙනට උත්තරයක් නැත්තම් බජට් එකේ කපපු දීමනා එක දේවල් ඒගොල්ලෝ ඉල්ලනවා. නැති වුණොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ස්ට්‍රයික් එකකට යනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට විශේෂඥ වෛද්‍යවරුත් කොළඹට ඇවිල්ලා ස්ට්‍රයික් තීන්දුවක් ගත්තා. ඉතින් ඒක නිසා ටිකක් නිහඬව බලාගෙන ඉන්න ලෑස්ති වෙන්න එපා. මේකට විරුද්ධව අපි වැඩ කරන්න ඕන. අනිවාර්යයෙන්ම විභාගෙ දිනා ගන්න ඕන. ටියුටර්ස්ලා ඕනේ. නැත්තම් හෙදිවිදුවල් වැහි එකින් එක. දැන් වවුනියා වහන්න ඒගොල්ලෝ යෝජනා කරා දැන් මාස 3කට කලින් මම තරදින කරලා නතර කරේ. මම කමුණු උතුරු නැගෙනහිර බස් යනවා. NTS නෙමෙයි මිනිස්සුත් බස් යනවා. මොකද අපිට ඒක කරන්නත් පුළුවන්. ඒ වුණත් එහෙම බලාගමු කියලා. ඔන්න යාන්තම් වාහන යෝජනාව නතර කරා. වවුනියා NTS එක තාම අයිතිකාරයෙක් නෑ. පළාත් සභාවේ ඉඩමක තියෙන්නේ. මේවට විසඳුමක් දෙන්න බෑ. අනුරාධපුරයේ අධ්‍යක්ෂවරියගෙන් තමයි පාලනය වෙන්නේ. යාට නිල වශයෙන් පවර්ලා නෑ. පළාත් සභාව එකක් මධ්‍යම රජයේ අධ්‍යක්ෂවරයෙක්ගෙන් පාලනය වෙන්න බෑනේ. ඔය ප්‍රශ්නවත් විසඳ ගන්න බෑ. ඊට පස්සේ සරල උත්තරයක් ගෙන යහලා දාමු කියලා. මං කව වහලා බලමු කියලා. ඉතින් ඕක තමයි දැනට තියෙන තත්ත්වයකින් තමයි හුඟක් ඒ ගැටලුත් එක්කයි ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ එන්නේ හදිසි ප්‍රශ්නයක් විදියට. ඔයගොල්ලෝ දැන් අවුරුදු 3ක් බලන් හිටියා විභාගෙ ලියන්න. ඉතින් අපිත් බොහොම උත්සාහ ගත්තා ඒක කරවන්න. දැන් ටික ඒකලා හැමත අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ නිකන් ඉන්නේ නැතුව එකතු වෙලා අපිට මේක යමක් කරන්න වෙයි. 800ක් විතර ඉන්නවා ඇඩ්මිෂන් ආපු. ඇඩ්මිෂන් උත් ඇවිල්ලා විභාග කැන්සල් කරන්න බෑ. ඒක සාධාරණයක් නෑ. හේතු ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ලංකාවේ ඩිසාස්ටර් එකක් වෙලා සුනාමියක් වෙලා මොකක් හරි මේක කොලැප්ස් වෙලා විභාග තියන්න බැරි තත්ත්වයක් එන්න ඕන. ඕක උසාවියට ගියත් ඔයගොල්ලෝ දිනනවා මං කියන්නේ උසාවිය යන කියලා මුලින්ම. මම මේ කිව්වේ ඔයගොල්ලෝ දැනගන්න. කොහොමවත් අපි තියවන්න බලපෑම් කරන්න ඕන. ඉතින් අපි දැන් සර්විස් එකේ බජට් එකෙන් දීමනා නොදීම ටියුටර්ස්ලා බඳවා නොගැනීම සියලු දේවල් වලට අපි දැන් 26 වෙනිදා කොළඹට 100ක් විතර නිකන් කැඳවලා පොඩි සවුන්ඩ් එකක් දාන්න උත්සාහ කරනවා විශේෂඥ වෛද්‍යවරු කරා වගේම. එතනදිත් ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ අපි කතා කරනවා එක්ස්පෝ එක විදියට විධායක සභාවේ තීන්දුවක් ගන්න නැතුව මට වැඩ කරන්න බෑ. ඒ රැස්වීමේදී ඔයගොල්ලෝ කණ්ඩායමක් විදියට වස්නාහිර පළාතේ හරි අඩු ගන්න එකට ආවොත් ඇවිල්ලා ඔයගොල්ලෝගේ ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒතකොට මට ලේසි. අපිට තීන්දුවක් ගන්න ලේසි. අනිද්දා උදේ 9:00ට අපි කැඳවලා තියෙන්නේ පුජ්‍යවරල කාර්යාලයට. ඒක එකක්. ඊළඟට ඔයගොල්ලෝ සූදානම් වෙන සේරම එකතු වෙලා විභාගෙ තියව ගන්න කැම්පේන් කරන්න. විභාගෙ නොතිබ්බොත් තියෙන කම්ම සියලුම නර්ස්ලත් එක්ක එකතු වෙලා තමන් විතරක් නෙමෙයි. ඒ වැඩ පිළිවෙල ඉස්සරහට අරගෙන යන්න. කොහොමත් අපි බජට් එකේ ඉල්ලීම් වලට කැම්පේන් එකක් හදනවා. ඒ ඔයගොල්ලෝගේ ඉල්ලීමත් අපිට ඒකට දාන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝගේ උනන්දුවක් තියෙන්න ඕන. ඒ උනන්දුව සමග තමයි ඔයගොල්ලෝ වෙනුවෙන් පෙනී සිටීම කියන එක ප්‍රතිඵලදායක වෙන්නේ. අපි කොහොමත් පෙනී හිටිනවා. අපි මේ පංගු බේරු ආද වේද සමාජික නැද්ද උදේ ඒවා බලන්නේ නැහැ. සේවාවට ප්‍රශ්නයක් වුණා අපි වෙනුවෙන් පෙනී හිටිනවා. නමුත් මේ පෙනී ඉන්න පුළුවන් එන්නේ මිනිසුත් එක්කනේ. මිනිස්සු නැතුව මගේ කටේ වලේට හරි විවිධ දේවල් හරි නිසා මේ වෙලාවේ බෑ. මේ වෙලාව ටික අමුතු වෙලාවක්. හැබැයි ඉතින් දිනන්න බැරි නෑ. අපි දැන් බජට් එකේ
ඇක්ෂන් එකකට ගහලා මේ ජනවාරි මාසේ දිනුවානේ. සල්ලි පස්සේ ගෙවන්නකොට සූත්‍රය දිනුවා, ප්‍රොමෝෂන් ටික දිනුවා. එම කරා. උතුරේ නර්ස්ලටයි මයින් ස්ටාප් එකට දෙකොල්ලන්ටම එකට අස්සම් කරන්න කියලා නියෝගයක් දැම්ම උතුරේ 50ට අඩු තැන්වල. 24ක් අපි ස්ට්‍රයික් කරා, එක දා අකුල ගත්තා. නගරීර බලාත්කාරයෙන් ස්ථාන මාරු කරා. ගිය සතිය අපි ස්ට්‍රයික් එකක් දැම්මා. ස්ට්‍රයික් කරන්න උනේත් නැහැ. බය වෙලා සාකච්ඡාවක් දීලා අකුල ගත්තා. ඒ නිසා පළාත්වල අපිට ඒක වහාම කරන්න පුළුවන්. නමුත් සමහර තැන් ඔයගොල්ලෝ දන්නවා මේක බෙදිලා තියෙන්නේ සංගම් වලට. සමහර ඒවා නිදි, සමහර ඒවා මේක පාවලා දෙනවා. ඔක තමයි ඇත්ත කතාව. උතුරේ වර්ජනයේදීත් මන්නාරමේ JVP යුනියන් එකේ 6 දෙනෙක් ස්ට්‍රයික් එක පාවලා දීලා වැඩ කරා. ආණ්ඩුකාරට ගිහලා කිව්වා අපි මේකට එකඟයි කියලා. මයින් ස්ටාෆ් එකේ අනිත් පැත්ත එක පොතේ අස්සම් කරන්නේ. ඒක නර්ස්ලාගේ තියෙන ගෞරවය. හරි. ඒකද මේගොල්ලෝ ප්‍රොෆෙෂනලිසම් එක මොකද්ද වෙන්නේ? එහෙම කිසි අවබෝධයක් ඒගොල්ලන්ට නැහැ. උඩින් කිව්වොත් කරා. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ මේවා තේරුම් ගන්න. කොහොම වුණත් මේ ටික තමයි මට මූලික වශයෙන් කියන්න තියෙන්නේ. අපි කොහොමත් මේක ඉවර වෙනකම් අරගෙන යනවා. විභාගේ තියලා නිසා අපි පස්සේ බලන්නෙත් නැහැ. ඉතින් ඕගොල්ලෝ මොකද අපිට අධ්‍යාපනය වැදගත්. ඒ අධ්‍යාපනය කඩන් ගන්නවා කියන්නේ නස්ලා නැති වෙනවා. දැන් දවල් අපේ ප්‍රින්සිපල් කෙනෙක් දවල් තිබුණ රැස්වීමේ අපේ පළාත් මට්ටමේ රැස්වීමට ගියා. එයා කිව්වේ මේ විදිහට තෙදිදවල් පවත්වාගෙන යන්නම බෑ. මේක කඩන් වැටෙනවා. ඒක නවත්තන්නත් බෑ කියලා. ඒක ඔයගොල්ලොත් ඒවා තේරුම් ගන්න. තමන්ගේ උසස්වීම වගේ නෙමෙයි සිස්ටම් එක නැති වෙනවා. එදා අධ්‍යාපනය කියන්නේ මූලික කාරණයක්. ඒක නැති වුණොත් එහෙම සේවාව පවත්වාගෙන යන්න බෑ. ඒ වගකීම හරියට අපි ඉෂ්ට කරලා විභාගෙ දිනා ගන්න වැඩ කරමු කියන යෝජනාව කරන්නේ. ඔයගොල්ලෝගේ පැතුණුත් අදහස් ඉදිරිපත් කරන කෙටියෙන් 9ට මට තව අපිට තව රැස්වීමක් තියෙනවා. මධ්‍යම පළාතේ ප්‍රධාන රෝහල් වල රැස්වීමක්. ඒක නිසා ඊටම කෙටියෙන් අදහස් යෝජනා ඉදිරිපත් කරන්න අපිට පුළුවන් පොඩි සාකච්ඡාවක් කරන්න. සභාපතිතුමා බොහොමත්ම ස්තුතියි. මොනවාරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න මේ වෙලාවේ. ඒ වගේම කියන්න ඕනේ දැන් අපි සම්මන්ත්‍රණ මාලාවක් සැලසුම් කරලා තිබ්බා. නමුත් විභාගය ගැන නිශ්චිත අදහසක් නැතුව ඉතුරු සම්මන්ත්‍රණ කරන එකේ තේරුමක් නැහැ. අපේ මහන්සියක් විතරයි. ඉතින් අපි ඉතුරු සම්මන්ත්‍රණ ටික මේ විභාගය ගැන තීරණයක් ආවට පස්සේ අනිවාර්යයෙන්ම කරනවා. ඔබගේ අදහසක් තියෙනවා නම් දක්වන්න. මොකද මේකට අපේ අලුත් යෝජනාවක් තියෙනවා නම් මේක ඉස්සරහට දිනාගන්නේ කොහොමද කියන එක. ඒ වගේ යෝජනා තියෙනවා ඊට කලින් මට අමතක වුණා මම දැන් දැක්කේ. දැන් ඔබට ඒ විභාගය හොඳට සමත් කරවන්න උත්සාහ ගත්ත කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම නාලක හෙට්ටිආරච්චි මහත්මයා, ජ්‍යෙෂ්ඨ ආචාර්ය අම්පාර, ඒ වගේ මම දැක්ක අහම්බන්තර විදුහල්පතිනියත් සම්බන්ධ වෙලා ඉන්නවා. නාලකට අවස්ථාව දෙනවා මූලිකවම නාලකගේ අදහස ප්‍රකාශ කරන්න. බෙහෙන්ම ස්තුතියි සභාපති සමන්රත්න ප්‍රිය මහත්මයා. ඒ වගේම සංගමේ උපලේකම් සමීර මහත්මයා ටිකක් අසනීපතත්වෙන් ඉන්න නිසා මම වැඩි කතා කරන්නේ නැහැ. කෙසේ නමුත් හෙද අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ වෙනකොට බරපතල ආචාර්ය මණ්ඩල හිඟයක් තියෙනවා, විශේෂයෙන්ම පළවෙනි ශ්‍රේණියේ. මොකද පළවෙනි ශ්‍රේණියේ මේ වෙනකොට තනතුරු පුරප්පාඩු 125ක් මම හිතන්නේ 130ක් ආසන්න ප්‍රමාණයක පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා. ඒතර මේ තියෙන පුරප්පාඩු සංඛ්‍යාව අඩුම ගානේ 100ක්වත් පුරව ගන්න නැතුව ඊළඟට බඳව ගන්න ඉන්න කණ්ඩායම බඳවා ගැනීම ඇතුලේ ඉන්න දැනට ඉන්න එදාචාර්යවරුන්ට ඉතාමත්ම විශාල වර්ක්ලෝඩ් එකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කියන தত্ত্বය නිසාම තමයි සංගමයක් හැටියට මැදිහත් වෙලා මේ කටයුත්ත කරලා බලපෑමක් කරලා අවසානයේදී විභාගේ ප්‍රකාශයටපත් කරලා එහෙම තියෙන තැනක විභාගය අවලංගු කරනවා කියලා තීන්දුවක් ගන්න එක ගැන බරපතල කනගාටුවක් වගේම දැඩි කම්පනයකුත් තියෙනවා සේවාව ඇතුලේ, විශේෂයෙන් ඒ අධ්‍යාපන සේවාව ඇතුලේ. ඉතාමත් පැහැදිලි මේ අධ්‍යාපන සේවාව ස්වභාවික මරණයකට ගෙනියන වැඩපිළිවෙලක්. මේක බොහොම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් වගේ තමයි පේන්නේ. ඒ නිසා සේවාවේ අයිතියක්, උසස් සීම අයිතියක්. ඉතින් ඒ කියන අයිතිය රැකගන්න ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියන කාරණේ මම විශේෂයෙන් මතක්
කරනවා. ඉතින් ඒක කරන්න පුළුවන්. මොකද විභාගේ ප්‍රකාශයටපත් කරාට පස්සේ සාධාරණ හේතුවක් නැතුව මේ විදියට නවත්තනවා කියන එක ටිකක් බරපතල විදිහට ප්‍රශ්න කරන්න පුළුවන් කාරණයක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියන ඉල්ලීම හැමෝගෙම කාරුණිකව ඉල්ලනවා. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට. ඔව් ඔබේ අදහස් කෙටියෙන් ඉදිරිපත් කරන්න. සර් එක්ස්කියුස් මී අපිට දැන් ෂෙඩියුල් කරලා තියෙන ලෙක්චර්ස් ටික සර් කරා නම් හොඳයි කියලා මට හිතෙනවා. අපේ තවත් එතකොට මේ නොලෙජ් එක අප්ඩේට් වෙන හින්දා පස්සේ ආපහු විභාග තියෙන කාලෙක ඉතින් කවදද කියලා දන්නේ නැහැ නේ සර් දැන් කොහොමද? එතකොට ආපහු ක්ලාසස් මොනවා හරි ලෙක්චර්ස් තියන්න වනා හොඳයි කියලා මට හිතෙනවා සර්. ඔව් අපිට සමීර තව ලෙක්චර්ස් දෙකක් විතර නේද ඉතුරු වෙලා තිබුණේ. එමුණොත් ඒ දෙක කන්ටිනියු කරලා අවසන් කරලා විභාගේ කොහොම හරි තියවනවා අපි. ඒ තියවනකොට රීෆ්‍රෙෂ් කරන්නත් පුළුවන්. ඉතින් එහෙම වැඩසටහනක් හදාගන්නත් පුළුවන් නේද? ඔව් ගැටලුවක් නැහැ. සමස්ත තිරිසෙම ඉල්ලීම ඒක නම් ඉතින් අපි ක්‍රියාත්මක කරන්න අපිට ගැටලුවක් නැහැ. අපි ලෙක්චරර්ස්ලා සූදානම් කරලා තියෙන්නේ. නාලක සර්ට නම් කොහොමත් ටිකක් අමාරුයි. අපි ඒක පස්සට හරි දාමු. මොකද මේ දවස්වල අසනීප තත්ත්වයෙන් ඉන්නේ. නාලක සර්ගේ මීට් එකක් තමයි හෙට තිබ්බේ. ඒක පොඩ්ඩක් අපිට පස්සට දාලා හරි අනිත් සිංහල භාෂාවයි අනිත් එක ඉංග්‍රීසි ලෙක්චර් එකයි තමයි තියෙන්නේ. අපි අනිත් අනිත් අයගෙත් මේක අදහස් බලලම තීන්දුවක් ගන්න. ඔව් හරි අනිත් අයත් අදහස් ප්‍රකාශ කරන්න. කරනවා නම් හොඳයි සර් නේද මේ එතකොට අපිට රීෆ්‍රෙෂ් වෙනවා ආපහු ලං වෙලා මොන හරි එක්සෑම් ප්ලෑන් එකක් තිබුණොත් අපිට ආපහු වමනා ටික විතරක් සාකච්ඡා කරාම දැන් අපිට ලෑස්ති වෙන්න හරි පුළුවන් නේ. ඔව් ඒක හරි. අපි ඒක යෝජනාවක් විදිහට බාර ගන්නවා. අනිත් අයගෙත් අදහස් ප්‍රකාශ කරන්න. සර් 30 වෙනිදා විභාගෙ තියෙන්නෙම නැති වෙයිද? මොකද අපි අනුරාධපුරේ ඉඳන් කොළඹ NTS එකට එන්න ඕන විභාගෙ ලියන්න. එතකොට දැන් එන ක්‍රමයක් හදාගන්න හරි මේ දවස්වල ඒකත් බලන්න ඕනනේ. එතකොට අනිවාර්යෙන් තියෙන්නේ නැති වෙයිද? කොහොම වෙයිද සර්? විභාගෙ නෑ. ඒක ස්ථිරයි. මොකද මම අහුවම දැන් ඒගොල්ලෝ නිකන් උත්තරයක් කියන්න නැති නිසා ඒගොල්ලෝ ප්‍රශ්න පත්‍ර සකස් කරගන්න බැරි වුණා කියලා. ඉතින් ඒක බොරුවක්. ප්‍රශ්න පත්‍ර සකස් කරගෙන නැති විභාග වලට දින දාන්නේ නැහැ. අනිත් පේපර්ස් බැංක් එකක් තියෙන්නේ. පේපර්ස් සාමාන්‍යයෙන් එක වර්ගයකින් 10ක් විතර ගන්නවා. අරගෙන ඒ වගේ එක පේපර් එකේ එක ප්‍රශ්නයක් එහෙම එකතු කරලා ඒවැ සුදුසු නුසුදුසු බව හොඳට බලලා අඩුපාඩු හදලා තමයි අන්තිම පේපර් එක හදන්නේ. ඒවා හදලා තමයි දින දාගන්නේ. එහෙම මම ඔයගොල්ලෝ දැනගන්න කිව්වේ. එහෙම උත්තරයක් කිව්වා. ඉතින් කොහොමුණත් දැන් ඒ උත්තරේ අපි හිතමු ඒ උත්තරේ උඩ නේ මේක දැන් කැන්සල් කරන්නේ කාට කියන්නේ තෝකනේ. නැත්නම් අර එහෙම බලපෑමක් වුණා මෙහෙම බලපෑමක් වුණා කියලා කියන්න බෑනේ කොහොමද එළියට. දැන් මට ඒගොල්ලෝ කිව්වා මෙහෙම කොන්ත්‍රාත් පොතනවල බඳව ගන්න කියනවා මේක අවලංගු කරලා කියලා. ඒකයි උනේ කියලා. ඉතින් ඒ කැලල නැතුව අර්ග ගත්තොත් එතකොට ප්‍රශ්න පත්‍ර හදන්න වෙනවා. ඒකට කොහොමද තියෙන්නේ නැහැ. කැන්සල් කරාම පස්සේ කොහොමද විභාගයක් තියෙන්නේ නැහැ. කැන්සල් කරාන් පස්සේ ඒ ආයතනවලට දැනුම් දෙනවා. විභාගෙත් තියන්න ගත්ත ආයතන තියෙනවානේ. NTS වෙන්න පුළුවන් වෙන කොහේ හරි තැන් වෙන්න පුළුවන්. ඒවට කැන්සල් කරා කියලා දැනුම් දෙනවා. ඒව නැවත ගන්න බෑ මේ කාලය ඇතුළත. කොහොමද කැන්සල් කරොත් ඒ දිනෙට කොහොමද තියෙන්නෙම නැහැ තමයි. තාම හදිසියෙ නැවත දුන්නොත් අපේ බලපෑම් උඩ ඉක්මනින් ගන්න පුළුවන්. ඉතින් ඒක තුලා වැඩේ කරන්න ඕන. මට දැනගන්න පුළුවන්ද සමහරවිට මේ දැන් මේ වගේ දෙයක් කරලා මොකක්ද ඒගොල්ලොන්ගේ අරමුණ ඒ කියන්නේ හැමතිස්සෙම මේ වගේ නර්සින් වලට මේ වගේ එක පාඨමාලාවල් වලට බලපෑම් කරන්නේ මේ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළ තිනවද මාධ්‍ය වාර්තා වලට? එහෙම තියෙන සමීර. හෙලෝ දැන් මේක මේ ජනමාධ්‍ය නිවේදනයක නිකුත්ලා. මම මේකට ෂෙයා කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඔව්. දැන් කල් දාලා කියන්නේ කවදා හරි තියන්න ඕන නේ. එතකොට කල් දැමු බවනේ ඔව් මෙහෙමයි කැන්සල් කියලා කියන්නේ නැහනේ. කැන්සල් කිව්වොත් ඔයගොල්ලෝ 800 වෙනවනේ කොළඹට.
කොහමට ඇවිල්ලා විභාග ඉල්ලනවානේ. එතකොට ඒකින්ද කලබල නවත්තන්න තමයි නැවත තියෙනවා කියලා කියන්නේ. කොහොමද නැවත තියව ගන්න ඕන. අමාත්‍යාංශ නිලධාරීන්ගේ උවමනාවක් නැම එක කල් දාන්න මතක තියාගන්න. ඒකොල්ලන්ට ඕනේ මේක තියන්න ස්මූත්ලි මේක දුවන්නනේ. හුඟක් අයගේ. නමුත් මේකෙදි වෙන ප්‍රශ්නයක් නේ තියෙන්නේ. මේ සමස්ත ලංකාවේ සංගම කියන්නේ කොන්ත්‍රාත් පදන මත බඳව ගන්න. මොකද ඒගොල්ලෝ පොරොන්දු දීලා තිබ්බා කීප දෙනෙකුට මම දන්නවත් ඒගොල්ලෝ. සමහර අය නම් ආපහු මේ කොන්ත්‍රාත් පදන මතවත් බඳව ගන්න සුදුසු අය නෙමෙයි. ඒගොල්ලෝ ඇතුළට දාන්නම් කියලා. ඉතින් ඒගොල්ලෝ ඇතුළට දාගෙන මේ එදා අධ්‍යාපන පැත්ත නිකන් කන්ට්‍රෝල් කරන්න උත්සාහයක් ගන්නවා වෙන්න පුළුවන්. ඒක කවදාවත් වෙන්නේ නැහැ. මේ ඉතින් ඒක උඩ මේක කල් දැම්මා. ඉතින් කල් දැම්මම පස්සේ තියන්න ඕන. ඉතින් හැබැයි කල් දාපුවා ජීවිතේට නොතියපු ඒවා තියෙන මේ ලංකාවේ. ඒක නිසා මේ අනපනත් පවා කල් දානවා කවදාවත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා ඒව බලාපොරොත්තු තියාගන්න එපා. ඒ කියන්නේ නිකන් මේ කවුරු හරි මේක කරයි කියන බලාපොරොත්තු තියාගන්න එපා. බලාපොරොත්තු තියාගන්න අපි මේක කරව ගන්නවා කියලා. අපි එකතු වෙලා. එහෙම පුළුවන්. ඔව් සර් කොමාරි එකතු වෙලා කරව ගන්න ඕන. මොකද ඒක ඒජ් ලිමිට් එකකුත් තියෙනවා. ඔව් ඒකත් හෙලෝ. ඔව් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඔව්. ඔව් එතකොට එක්සෑම් කල් දාදා යනකොට දැන් අපි ඇප්ලයි කරද්දි තියෙන වයස නෙමෙයි එක්සෑම් ලියද්දි ඉන්ටර්විව් කරවුත් ඒක තවත් ප්‍රශ්නයක් වෙනවා තව ඉස්සරහට යද්දි කොහොම හරි එක්සෑම් එක ගන්න ඕන ඒකම සර් අර ෂෙඩියුල් කරපු ලෙක්චර්ස් ටික කරන්න පුළුවන් නම් හොඳයි කියලා අපි ඒකට උත්සාහයක් ගමු ඒක කරමු අපි ඔව් කියන්න කොන්ත්‍රාත් පදනමකට බඳව ගන්නවා කියන්නේ අපේ කලින් ඉඳපු ටියුටර්ස්ලා ආයෙ ගන්නවා කියන එකද නැත්නම් ඔව් ඒක තමයි එතකොට සර් කලින් ඉඳලා විශ්‍රාම ගියපු අය නැවත බඳව ගන්නවා කියන්නේ ඒක දීර්ඝකාලීන විසඳුමක් විදියට දකින්න බෑ නේද සර් එතකොට කියන්නේ දැන් ටිකක් යම් කෙනෙක් ආවතින් දීර්ඝ කාලයක් එයා මේ සර්විස් එක දීගෙන ඉඳීවි කොන්ත්‍රාත් පදනම මත ගත්තොත් එයාලගේ ඒජ් එක එයාලට වැඩ කරන්න පුළුවන් කාලය අනුව ඉතින් එහෙම ඒක දීර්ඝකාලීන විසඳුමක් වෙන්නෙත් නෑ නේද දීර්ඝකාලීන විසඳුමක් නෙමෙයි කොහොමත් කොන්ත්‍රාක්ට් බේසිස් බඳව ගන්නවා කියලා කිව්වම මම ඒගොල්ලන්ට කතා කරලාම කිව්වා සෞඛ්‍ය ලේකම්වරයාටත් ඕගොල්ලෝ එක්සෑම් එක තියන්නේ ඒක තමයි ෆස්ට් ප්‍රයොරිටි දැන් නලින්ද හම්බ වෙච්ච වෙලාවෙ දෙපාරක් අපි හම්බ වුණානේ කිව්වෙත් මම කිව්වා එක්සෑම් තියන්න එයා කිව්වා අපි හදනවා විශ්වවිද්‍යාලය හදනවනේ ඒකින්ද ටියුටර්ස්ලා ගන්න අවශ්‍ය නැහැ නේද කියලා මං කෝ ඔයාට කියන්න පුළුවන්ද විශ්වවිද්‍යාලය හදන දවස පුළුවන් නම් කියන්න අපි එතකොට බලමු ඒකට ගැලපෙන්න මේක කරන්නේ කොහොමද කියලා එයා ඉතින් hina වුණා මං කෝ ඔයාට කියන්නත් බෑ කාටවත් කියන්න බෑ අපි ඉතින් මොකද භාගයක් කරලා කරගෙන ආව පනතත් හැදුවා ඉතින් දැන් ඒගොල්ලෝ නැවත කතා කර ඉන්නවා කමිටු දදා මං කෝ ඔක කවදා කරත් මේ ඩිප්ලෝමා ට්‍රේනින්ග් එකත් කාලයක් යන්න වෙනවා ඒක නිසා අනිවාර්යයෙන්ම ටියුටර්ස්ලා බඳව ගන්න දැන් ළමයි මේ සෑහෙන ප්‍රමාණයක් NTS වල ඉන්නවා තව අවුරුදු 3-4ක් ඩිප්ලෝමාට බඳව ගන්නත් වෙනවා මේ ඉතින් ඒක ඇතුලේ මේක නතර කරන්න බෑ කියලා. ඒ පාර එක පිළිගත්තා. නමුත් පිළිගත්තට කරේ නෑ. ඊට පස්සේ තමයි ඉතින් අපි human rights ගිහිල්ලා PSC එකට ලියලා මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා කියලා පොඩි මේකක් උස්සලා පොඩ්ඩක් බය කරලා මේක දාගත්තේ. ඉතින් ඒකින්ද දිගටම නොතිය ඉඳීමේ හැකියාවක් නෑ. හැබැයි ඉතින් සද්ද නැතුව හිටියොත් ඉතින් ඒත් ඉන්නවා. කොහොම හරි NTS වලින් ළමයි ටිකට උගන්නයි. ඔව් සර් ඒකම මේ දැන් අපේ සියලුම හෙද නිලධාරීන් මේ සම්බන්ධව දැන් හෙද අධ්‍යාපනයේ මේ තරම් කඩාවැටීමක් තියෙනවා කියන එක දන්නේ නැහැ කියන එක දෙයක් තියෙනව නේද සර්? ඔව් එහෙම ඉතින් අපි මම දන්නේ ඉතින් මම දැන් ඔය සෙමිනාර්ස් 6ක් කරා රට පුරා ගිය මාස 4-5. හැම එකම කුරුණෑගල බදුල්ල හැමතැනම අපි කතා කරනවා. ඉතින් මීඩියා වලත් කතා කරනවා අපේ පෝස්ට් වලත් කතා කරනවා. ඔය GNO NHSL එකේ 20000 30000 බලනවා මන්ද අදහසක් ගන්නවද නැද්ද කියලා නර්සස්ලා ඒ වෙලාවට විතරද කියලා. ඒක අපි ඉතින් දැනුවත් කරන්නත් ඕන දැන් අපි පත්‍රිකාවක් ගහනවා දැන් මේ බජට් ප්‍රශ්න වලට ඒකෙත් අපි දානවා
මම පොඩි කොටසක් දාන්න මේ ප්‍රශ්නේ. එතකොට ඔව් ඒ සර්. දැනුවත් වෙයිනේ. ඔව්. ඔව්. ඒක හරි. ඉතින් ඕගොල්ලොත් මෙහෙමයි දැන් රෝහල් ඇතුලේ මේවා කතා කරන්න. තමන්ගේ වෘත්ති සමිති නායකයන්ට කතා කරන්න. බ්‍රාන්ච් ලීඩර්ස්ලාට කියන්න මේ වෙනේ මොන හරි කරන්න කියලා. ඒගොල්ලන්ට ඔයගොල්ලෝ බලපෑම් කරනකොට ඒගොල්ලෝ අපිටත් බලපෑම් කරනවා. අපිට ඒක හොඳයි. වාසි. කියන්නේ මේක යමක් කරන්න අපි පෙළඹෙනවනේ. ඒතකොට තවත් ගෝ එකක් තියෙන බෑ හැම එකටම. අපි නිදාගෙන වගේ හිටියොත් එහෙම නැගිටින්න බෑනේ අමාරුවෙන්. ඉතින් ඒ වගේ ඒ බලපෑම කරන්න කතා කරන්න අපි ලීෆ්ලට් එකටත් එක දාන්නම්. අනිද්දා එතකොට අපි ලීෆ්ලට් එක එළියට දානවා. අනිද්දා ඔයගොල්ලෝ මේ බස්නාහිර පළාතේ අඩු ගානේ 20ක් 25ක්වත් එනවනම් ලේසි අපිට තීන්දුව ගන්න. අපේ කණ්ඩායම එක්ස්කෝ එක රැස් වෙනවා වෙලාවට. එතනත් සෑහෙන ප්‍රමාණයක් එනවනේ. එතකොට ඔයගොල්ලෝගේ ඉෂුව එක මේකට දාමු. ඒකත් අරගෙන යන්න පුළුවන්. නැත්තම් බජට් එකට අදාළ දේවල් ටිකට විතරයි මේ කැම්පේන් එක අපි හැදුවේ. මේක මේ හදිසි ආපු එකක් නේ. ඒ කියන්නේ සර් ලෙටර් එකක් සයින් කරනවද? එහෙම නැත්නම් මොකද්ද අපි කරන්න ඕන? නෑ ඕගොල්ලෝ රෝහල් වල ඉන්න ප්‍රමාණය හෙට දවස ඇතුළත ලොකු ප්‍රමාණයක් නැනේ ඒක රෝහලක ලංකා පුරාම එකතු කරගන්නත් බෑනේ එකපාරට. මම කියන්නේ යුනියන් එකට ඉල්ලීමක් තමන්ගේ රෝහලේ ඉන්න 4-5 දෙනා අස්සම් කළා යුනියන් එකට ඉල්ලීමක් හදාගෙන පළාතේ අය අනිද්දා රැස් සාකච්ඡාවට එන්න. ඇවිල්ලා ඔයගොල්ලෝගේ යෝජනාව කරලා එතන පැය භාගයක් විතර හිටියා ඉඳලා යන්න පුළුවන් ඔයගොල්ලෝ. ඊළඟට අනිත් අය තවරවකම අයට කියන්න එම රික්වෙස්ට් හදලා වහම විභාගෙ තියන්න කියලා සෞඛ්‍ය ලේකම්වරයාට හෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඉල්ලීම් ලියලා ඒවා අපේ ඔෆිස් එකට ෆැක්ස් කරන්න කියලා. ඒතර ඔයගොල්ලෝගේ උනන්දුව අපිට අමාත්‍යාංශයට පෙන්වන්න පුළුවන් මීඩියා වලට පෙන්වන්න පුළුවන්. මේක මහා අශෝභන වැඩක් මේ කරේ සේවාවම අවුල් වෙන කියලා. ඒ දෙකෙන් මුලින් පටන් ගමු අනිද්දා අපි තීරණයක් ගමු. ඒ තීරණයත් එක්ක ඔය බජට් දීමනායවත් එක්ක මේක එකක් විදිහට දාගෙන යන්න පුළුවන් අපිට එතකොට. මොකද මේ වගේ ඒවා දිනන්න ලේසියිනේ. අර දීමනා වගේ දිනන්න අමාරුයි. එතකොට ගන්න පුළුවන් මේ වගේ ඒවා. ඉතින් ගන්න පුළුවන් එක දාගත්තොත් අපිට ඕගොල්ලන්ට ඒ වාසිය හම්බ වෙනවා. හරි සර් ඒක ඩිස්කස් කරන්න අපි. ඔව්. right. තව යෝජනා අදහස් තියෙනවද අනිත් අයගේ? සර් අර පශ්චාත් උපාධිය තියෙන අය බඳව ගන්නවා කියලා මේ තිබුණ එකට මොකක්ද දන්නේ උනේ නේද සර්? ඒකත් එක යෝජනාවක් විදිහට ආවා. ඔය හෙදවිදුවල විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කරන කාරණය ඇතුලේ පශ්චාත් උපාධියක් තියෙන අය ටියුටර්ස්ලා අතර ඉන්නවා නම් ලේසි ඒගොල්ලෝ කන්වර්ට් කරන UGC ලෙවල් එකට දානකොට කිය අදහසත් එක්ක තමයි යෝජනාව ආවේ. ඒක වැරදි යෝජනාවක් නෙමෙයි. නමුත් විභාගේ තියන්න දින දෙනකොට යෝජනාව දැන් පොඩක් පැත්තකට ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා දැනට තියෙන්නේ ඔයගොල්ලන්ගේ එක්සෑම් එකේ මෙරිට් එක උඩ බඳව ගන්න. හැබැයි සීනියොරිටි බේසිස් උත් තියෙනවා මේකේ 50%ක් ඉතිහාසයේ පළවෙනි වතාවට මතක තියාගන්න. ආරවුල් ගණනාවක් හදලා තියෙන්නේ. එතකොට ඒකෙදි අපි නීතියෙන් ඒක ගන්න වුණොත් මම නම් 100%ම විරුද්ධයි ඒකට. සීනියොරිටි බේසිස් এডুকেෂන් එකට ගන්නවට. එක්සෑම් හැමදාම ගත්තේ එක්සෑම් එකෙන්. මේ සැරේ තමයි මේක ප්‍රායෝගිකව ගන්න වෙලා තියෙන්නේ. ඒ අමාත්‍යාංශයෙන් ඒක චක්‍රලයක ගහනකොට ගැහුවා මේක. එහෙම වුණොත් ඒකට ක්‍රයිටීරියා එකක් දාන්න පුළුවන්. MSc තියෙන PhD MHD ඒ වගේ මොනවා හරි MPhil තියෙන ඒවා ඒවට ලකුණු දීලා වැඩිපුර ප්‍රමාණයක් එහෙම වෙන විදියට යෝජනාවක් දාන්න පුළුවන්. මම මගේ පළවෙනි යෝජනාව නම් ගන්න මේපා කියන එක තමයි. ඒක විසඳගෙන එක්සෑම් එකට යන්න පුළුවන් වුණොත් හොඳයි නේද සර්? ඒක විසඳ ගන්න බෑ දරුවෝ. ඒක ප්‍රායෝගිකව ඒක විසඳ ගන්නවා කියන්නේ හෙද ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න ඕන. හෙද ව්‍යවස්ථාවට සංශෝධනයක් ගේන්න නම් කැබිනට් යන්න ඕන. ඒ කැබිනට් පේපර් එකක් දාන්න ඇමතිවරයා එකඟ වෙන්න ඕන. කැබිනට් දැම්මම පස්සේ ඔක සබ් කමිටි දානවා. සබ් කමිටි දැම්මම පස්සේ මුදල් අමාත්‍යාංශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට
ඔය පිටපත් යනවා. ඒගොල්ලෝගේ නිරීක්ෂණ ගන්න ඕන. ඒක ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්. ලංකාවේ නර්ස්ලා එක දවසක් ඔය වැඩ වර්ධනයක් වගේ කරත් ඔන්න ඔක ඉක්මන් වෙයි. එහෙම වෙන්නේ නැහනේ. අවදාම. ඒක නිසා ඕක විභාගෙ තියන්න හම්බෙන්නේ ඕක උඩ. ඔව්. ඒකයි වෙන්නේ. සර් 2023 දැන් ওই ජ්‍යෙෂ්ඨතාවයෙන් ඉල්ලන්න කියලා කීවට ඒකට වෙනමම ඇප්ලිකේෂන් එකක් ඒකේ තිබුණ නැහැනේ අනිත් අපේ දැන් වෝඩ් මැනේජ්මන්ට් එකට එහෙම වගේ. එතකොට ඒ වෙලාවේ මේ හොස්පිටල් වලින් ඉල්ලන්න ජ්‍යෙෂ්ඨතාවයට ඇප්ලිකේෂන් එකක් සයින් කරන්න තිබුණ නැහැ. එතකොට මේ ඒගොල්ලන්ට ආයි ගැසට් එකක් දානවද එහෙම ජ්‍යෙෂ්ඨතාවයේ මොනවා හරි සම්බන්ධව නැත්නම් ඒක සම්බන්ධව නිකම්ම සිලෙක්ට් කරනවද යාළුව? නෑ නෑ ජ්‍යෙෂ්ඨතාවය මත බඳව ගන්න වෝඩ් මැනේජ්මන්ට් එකේදී වෙනම ඇප්ලිකේෂන් කෝල් කරනවා. කෝල් කරාන් පස්සේ එන ඇප්ලිකේෂන්ස් වලට ඉන්ටර්වයුව තියෙනවා. ඒකේ තියෙන ක්‍රයිටීරියා එක අනුව සිලෙක්ට් කරනවා වයස ඒවා බලලා කට් කරලා ඉතුරු ටිකට ඉන්ටර්වයුව තියෙනවා. බඳව ගන්න ප්‍රමාණය වගේ සාමාන්‍ය දෙගුණයක් තමයි ඉන්ටර්වයුව තියන්නේ. නමුත් දැන් මේකෙදී ඒක එච්චර සරල නෑ. මොකද සමහර ඒවා අහුවෙන්නේ ඉන්ටර්වයුස් වලදීනේ අඩුපාඩු. දැන් අර සතුටුදායකයි වගේ අහුවෙන්නේ. ඉතින් ඒ තියෙන ඉන්ටර්වයුව එකේදී චක්‍රලේඛය නිකුත් කරලා කරන ඉන්ටර්වයුව එකේදී තමයි සිලෙක්ට් කරන්නේ ප්‍රමාණය. ඒ මේ පෝස්ට් බේසික් හොස්පිටල් සර්විස් එකේදී ඒක අකණ්ඩවම කරා. 35 65 එක දිගට තිබුණ එකක් නේ. ඒකත් අපි වෙනස් කරා. මේ 50යි 50යි කියලා. නමුත් ඒක ඊට පස්සේ ආමුදුරු ආපු මැදි ඇත්තලා ඒක 35ට පාමු කෙරෙව්වා. ඉතින් ඒ වගේ ටිකක් එක වෙලා තියෙන මේක. ඉතින් මේකෙත් මේ 50 දාන්න සමහර සංගම් තමයි මේවා කරේ. නැත්තම් ටියුටර් එකේ ජේසතාවමතු බඳවා ගැනීමක් ඉතිහාසෙන් නම් තිබුණ නැහැ කරේ නැහැ. ඉතින් කොහොමවත් ඒවා ඉතියා ඉස්සරහට නැතිම කරලා දාන්න ඕන. විභාගය ලියලා ඒකේ එන මෙරිට් එකට MSc එකක් තියෙන කෙනෙකුට PhD එකක් තියෙන කෙනෙකුට ලකුණු ටිකක් එකතු කරාට කමක් නැහැ. එහෙම සිස්ටම්ස් ලෝකේ තියෙනවා. තමයි පිළිගන්න කාරණා. එහෙම නැතු තනිකර සීනියොරිටි බේසිස් වයස අඩුව এডুকেෂන් එකට ගන්න සිස්ටම් එකක් ලෝකේ නැහැ. එහෙම এডুকেෂන් සිස්ටම් එක පවත්වාගෙන යන්න බෑ. ඉතින් අපේ රට ඉතින් වෙනස්නේ. ඒවා අපි ඉස්සරහට බලමු. පළවෙනි කාරණේ එක්සෑම් එකේ තියව ගන්න එක. මට ඔයාගේ කතාවට පැහැදිලි නෑ සිග්නල් නෑ මම හිතන්නේ ඔයාට. හරි. කතාවට පැහැදිලි වුණේ නෑ තමයි. තාමත් නෑ 29 මීටින් එකක් තියෙනවා කියලා කිව්වේ හෙල්ත් මිනිස්ට්‍රි කතා කරලා සර් වයස කීය වෙනකන්ද ගන්නේ? සමීර මේකේ ඒජ් ලිමිට් එක කීයද? එක්සෑම් 48 නේ 52 තමයි සීනියොරිටි මට මතකයි. සීනියොරිටි 52 48 තමයි. එතකොට සර් එක්සෑම් එක දැන් ඇප්ලිකේෂන් දාලා තියෙන වයසද නැත්නම් ඒකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ වුණත් අපි ඒක ප්‍රශ්න කරලා ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් දාපු දවසට 48 බලන්න කියලා කියනවා. ඒක නොකර ඉන්න හැදුවොත් ඉතින් ඒවට ඉතින් විවිධ ක්‍රියාමාර්ග ගන්න වෙයි. සාධාරණ ඉෂ්ට කරගන්න. සර් සීනියරිටි එකෙන් අරගෙන සර් කොහොමද එතකොට සර් කොහොමද දැන් අර වෝඩ් මැනේජ්මන්ට් වගේ නෙවෙයිනේ දැන් උගන්වන්නනේ තියෙන ළමයිට. ඒතකොට කොහොමද සර් එහෙම කරන්නේ? ඉතින් සීනියරිටි ඒකට කැමැත්තක් තියෙන්නත් ඕනනේ. ඔය ඉතින් මෙහෙමයි. දැන් ඔය ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා කියලා කිව්වම හුඟක් අය දානවනේ කැමැත්ත. ඔය ගැන ගන්න ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කිලන එක නතර වෙන්නේ නැහැ. ඔය ඉල්ලනවම තමයි. ඉතින් ඒක නිසා නෑ සර් ඉල්ලන්න අපිට ඒකට ඇප්ලිකේෂන් තිබ්බේ නැහනේ. ඒක අර වෝඩ් මැනේජ්මන්ට් එකට වගේ ඇප්ලිකේෂන් දාන්නේ පස්සේ දැන්
පොඩ්ඩක් ඉන්නකෝ කියන්නේ දැන් PBS එකේදීත් රෝහල් සේවාවේ එක්සෑම් එක තමයි මුලින් කෝල් කරන්නේ. මොකද එක්සෑම් තියලා පේපර්ස් බලලා ඒකට යම් කාලයක් යනවනේ. ඒතර ඒක ලෑස්ති වෙනකොට තමයි සීනියරිටි බේසිස් ජේෂ්ඨතාවයට ඇප්ලිකේෂන් කෝල් කරලා ඉතින් ඒගොල්ලෝ ඉන්ටර්විව් එක විතරයි ඉන්නේ එක දවසයි. මේ යන්නේ. කොළඹ විතරක් ඉන්ටර්විව් තියෙනවා නම් දවස් 4-5කින් ඉන්ටර්විව් ඉවරයි. ඉතින් ඕගොල්ලෝ එක්සෑම් තියලා පේපර්ස් බලලා රිසල්ට්ස් අවුට් කරලා ඒකට කාලයක් යනවා. ඒ කාලය 3-2ක් විතර ඉවර වෙනකොට අරගොල්ලෝගේ ඉන්ටර්විව් කෝල් කරනවා. එහෙමයි කරන්නේ සාමාන්‍යයෙන්. ඒකින්ද මේ ඕගොල්ලෝගේ සීනියරිටි බේසිස් ඉන්ටර්විව් කෝල් කරන ඉස්සරහට එන්නේ. මේ එක්සෑම් තියලා ඒක ලෑස්ති වෙනවා. සභාපතිතුමා මේ පාර දෙකම ඇප්ලිකේෂන් කෝල් කරලා තිබ්බා එකම එකේ. අර ගිය පාරවල තමයි එහෙම වුනේ. මේ පාර දෙකම එකපාර කෝල් කරලා තිබ්බා. මෙසේ ඇප්ලිකේෂන් දාන්න තිබ්බා. ඔව් දෙකේම තිබ්බා සීනියරිටි එකයි විභාගයකයි දෙකම එකම විදිහට දෙකම මේ එකේ තමයි ආවේ. ඒ නැද්ද ඇප්ලිකේෂන් දාපු ප්‍රමාණයදී අපි ප්‍රමාණය හොයාගන්න පුළුවන්. අමාත්‍යංශයෙන් රයිට් වෙන අදහස් නැත්නම් අපිට පුළුවන් අවසන් කරන්නනේ. අපිට අපේ කාලය හරි. නම් හරි නේද ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට මම හිතන්නේ ලැබුණා. ලයින් මිනිස්ට්‍රේට විතර දෙන්න පුළුවන් මේ පළාත් සභාවට යන්න බැයිද ටියුට? දැන් පවතින ව්‍යවස්ථාව අනුව පළාත් සභාවට යන්න බෑ. අපි ඒකටත් පබ්ලික් හෙල්ත් බඳවා ගැනීමේදී උත්තරයක් ගත්තා. ඒ වෙලාවේ තිබුණ ඉතින් අපිට තිබුණු බලයත් එක්ක අපි ඒකෙදි තෝරගත්තා. තෝරගෙන පළාත් සභාවල ඉන්න අය මධ්‍යම රජයට ට්‍රාන්ස්ෆර් එකක් දීලා ඒ ට්‍රාන්ස්ෆර් එක ඇතුලේ මෙහෙට ගත්තා. මෙහි කණ්ඩායම අඩුණා. ඊළඟ පළාත් සභාව වලට යන්න ඕන නම් මධ්‍යම රජයට අපි කරේ තෝරගෙන කැමති අය පළාත් සභාවට ට්‍රාන්ස්ෆර් එකක් දීලා එතනින් සිලෙක්ට් කරගත්තා. එහෙම ඒවා කරන්න පුළුවන් ප්‍රායෝගිකව එකට. ඉතින් බලය පාවිච්චි කරන්න ඕනේ. බලය පාවිච්චි කරන ඉතින් මේ ආණ්ඩුවේ සංගමයට මොලේ තියෙන්න බෑ, උමනාව තියෙන්න බෑ. එහෙම නැති හින්දා ඉතින් ඒගොල්ලෝ මුකුත් කරන්නේ මේක ආරවුල් කරන ඒවා තමයි කරන්නේ. එතකොට මේ දැන් අපි මේකේ ඇප්ලිකේෂන් දාලා දැන් ඇත්තටම සෑහෙන කාලයක්නේ අවුරුදු 2-3ක් වගේ කාලයක් ලොකු කාලයක් බලාගෙන ඉන්නවා. එතකොට දැන් එක්සෑම් එක තිබ්බේ නැතුව ගියොත් ඇත්තටම මේක මේ යන්නේ බලාගෙන ඉන්න අයට ලොකු අසාධාරණයක් නෙවෙන්නේ සර්. උදේ ඒක හින තමයි ඉතින් ඒක තේරුම් අරගෙන මේ ඊයේ කැන්සල් කරාම අද මම මේ රැස්වීම ගත්තෙත් නැත්නම් ඉතින් මට අද දවස් මම රැස්වීම 6ක් කරලා ඉන්නේ දවල්. සර් එතකොට මේ දැන් අඩුම අපිට සර් එතකොට අපිට එක්සෑම් එකක් ඉල්ලලා දැන් එක්සෑම් එක කොහොම හරි කරගෙන මොකක් හරි අපි ගියාට පස්සේ BSc හරි MSc හරි එහෙම කරන්න ඕන නම් කරන්නම් කියලා හරි මොකක් හරි පදනමක් යටතේ හරි අපිට කරන්න එහෙම මොකක් හරි හදාගන්න පුළුවන් නම් ඇත්තටම ලොකු දෙයක් නේද සර්? නෑ ඕගොල්ලෝ තරඟ විභාගයට පෙනී ඉන්න අයට MSc BSc එකක් අදාළ නැහැ. ඕගොල්ලෝ earn කරගන්න එක හොඳයි. මොකද මේක විශ්වවිද්‍යාල පද්ධතියට කවදා හෝ එකතු වෙනවා. අපි කවදා හරි එකතු කරනවා ඕක. ඒ වෙනකොට ඕගොල්ලෝ මේකෙන් මේ කඩේම ගිහිල්ලා ටියුටර් කෙනෙක් වෙලා ටට්ටක් ගාලා BSc කරපො නැත්නම් BSc කරන්න MBSc කරලා ඉන්න අය ඉන්නවනේ MSc කරන්න. MSc වත් තියෙන්න ඕන විශ්වවිද්‍යාල පද්ධතියට යම් ප්‍රමාණයකට එකතු කරන්න. MSc විතරක් බෑ. ඕගොල්ලෝ දන්නවනේ. පුරප්පාඩු 4ක් තිබුණොත් MSc 10ක් කිල්ලුවොත් 10 දෙනෙක් කිල්ලුවොත් 4 දෙනා තේරෙන්නේ නැහැ. අනිත් 6 දෙනා කැපෙනවා. ඉතින් ඒ වගේ මේ තරගයක් නේ තියෙන්නේ. උපරිම සුසුකම් හදාගන්න ඕන එක ඊළඟට වැඩක් නේ. මේ වෙලාවේ ඔයගොල්ලෝගේ විභාගය කැන්සල් කරපු එක තියාගන්න ඒව අදාළ වෙන්නේ නැහැ. මේ වෙලාව අදාළ වෙන්නේ ඔයගොල්ලන්ට ටියුටර් එකේ තියෙන පුරප්පාඩු ප්‍රමාණය විතරයි. පුරප්පාඩු තියෙන නිසා තමයි ඔයගොල්ලෝගේ ඇප්ලිකේෂන් කෝල් කරේ. එහෙනම් ඒවට බඳව ගන්න ඕනේ. ඒක නීතියක්. ඒක කැන්සල් කරලා දිගට තියාගන්න බෑ. හැබැයි ඔයගොල්ලෝ අපි සද්ද නැතුව හිටියොත් දිගට තියාගන්නවා. ප්‍රශ්නෙකුත් නැහැ නේද එතකොට. ඒක විතරක් තේරුම් අරගෙන මේක මහන්සි වෙලා තියව ගන්නකම් වැඩේ කරන්න ඕනේ කියලා මතක තියාගන්න. එතකොට මේකට දැන් ප්‍රතිපාදනයවත් වෙන් කළනේ. දැන් තිය එක්සෑම් එක තියෙනවා නම් මේ වෙද්දි ප්‍රතිපාදනය වෙන් කළනේ. ඒකට එහෙම ප්‍රශ්නකුත් තියෙනව නේද? මේක මේ වගේ දෙයකට එච්චරම ප්‍රතිපාදන ප්‍රශ්නයක්ම එන්නේ නැහැ. මොකද නර්සස්ලාගේ දැන් ඕක වැටුප් ගන්න නර්ස්ලානේ එන්නේ. අලුතෙන් වැටුපක් නැහැ.
එතකොට සමහර අයගේ වැටුප අඩු වෙනවා. මොකද OTR එක කරන්නේ නැහැ නේ හොස්පිටල් වල. ග්‍රොස් පේ එක අඩු වෙනවා. ඒට අමතරව සබ් එකක් මොකක් හරි දෙනවා නම් පොඩි මාස 3යිනේ. ඒ කාලේ දෙන්නේ. නමුත් අතිකාල අඩුවීම කියන එක ඒ වාසියක් ආන්නොත් මේ ට්‍රේනින් එක මට දැනෙන විදිය. ඒකද විශේෂ මේ දීමනා ප්‍රමාණයක් හෝ එහෙම නැත්නම් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් වෙන්නේ නැහැ. ඒ පැත්තේ එහෙම ආරවුලක් නැහැ මේකට. මේ වගේ ට්‍රේනින් වල ප්‍රතිපාදන වෙන් වෙන්නේ නැහැ. බේසික් ට්‍රේනින් එකට තමයි ප්‍රතිපාදන වෙන් කරන්නේ. ඒ කියන්නේ ස්ටුඩන්ට් එකට NTS ස්ටුඩන්ට්ස් එකට. ඇස කොහොමත් එක්සෑම් එකක් මේ විදිහට කෝල් කරලා කැන්සල් කරපෙකට අනිවාර්යෙන්ම හඬක් නගන්න ඕනේ. ඒක පැහැදිලිවම දැන් මේ යන විදිහට හිත අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවනේ. ඔව්. එහෙම නිහඬව හිටියොත් එක්සෑම් එක නෙමෙයි නර්සිනුත් ඇති වෙලා යන තත්ත්වයක් නේ තියෙන්නේ මේ විදිහට. ඔව්. ඒක ඉතින් හැමෝම තේරුම් අපේ මේ ගෲප් එක ආරාම සර් දැන් මේ අපේ මැසේජස් ඒ කියන්නේ මේ ඉන්න හොස්පිටල් ගැන දැනගන්න පුළුවන්. එතකොට අපිට හොස්පිටල් ආරාම එතකොට මේ ඒ කියන්නේ අපේ කට්ටිය එකතු වෙලා එහෙම කරගන්න පුළුවන් නේද සර්? එහෙම වැඩ පිළිවෙලක් හදාගත්තා නම් හරි නේද සර්? දැන් අපි මේ ගෲප් එක ඕගොල්ලෝගේ දන්නේ නැහැ නේ කවුද හොස්පිටල් මොකක්ද කියලා දන්නේ නැහැ නේ. දැන් අපි ගෲප් එක ආරාම අපේ ඉන්න මොමන නැෂනල් හොස්පිටල් එහෙම දැනගන්න පුළුවන් නේ එහෙම හොස්පිටල් එක මොකක්ද කියලා. එතකොට ඒ හරහා අපිට ඒ හොස්පිටල් එකේ කට්ටිය එකතු වෙලා එහෙම වැඩ පිළිවෙලක් කරා නම් හොඳයි නේද සර්? අනිවාර්යයෙන්ම අපි මේ ගෲප් එකට ඔය 800ම ඇඩ් කරගන්න ඕන. ඒක ඕගොල්ලොන්ට තමයි කරන්න පුළුවන් අපිට වඩා. අපි දැන් මේ ප්‍රමාණය ඇඩ් කරගෙන ඉඳන් 300 වඩා ඉන්නවා මේකේ. ඒ කියන්නේ අවයානස් එකට නේ ඒක මේව කරේ. මේ ගෲප් එකට අනිත් අයත් ඇඩ් කරන්න. නැත්තම් හොයාගන්න අයගේ නම මොනවාද ෆෝන් නම්බර් එකයි රෝහලයි සමීරට එවන්න. මේ ගෲප් එකට දාන දේ සමීර එක්ක ඒවට ඇඩ් කරයි. සමීර ක්‍රමවේදය කියයි. එතකොට ලේසි කැම්පේන් එකට හැමෝම එකතු වුණොත් තමයි කැම්පේන් එක ලේසි වෙන්නේ. සමහර වෙලාවට මේක ටිකක් ඉක්මනින් කරගන්න පුළුවන්. ඒ මේක ඇදුනොත් අපිට කියන්න බෑනේ 100%. ඇදුනොත් හැමෝම එකතු වෙලා යමක් බරපතල විදිහට කරන්න වෙනවා අනිත් නර්ස්ලාත් සම්බන්ධ කරගෙන. එතකොට කණ්ඩායම ඕනේ. හරි එහෙනම් එහෙම කරමු. ඔයගොල්ලෝ දැන් කතා කරගන්න බස්නාහිර පළාතේ කියන ළඟ ළඟ අය අනිද්දා කොහොම පළවෙනි කාරණේ හෙට තමන්ගේ රෝහලේ ඉන්න කීප දෙනා එකතු වෙලා හැමෝම නොවුනත් කමක් නැහැ පුඩු පුළුවන් අය හෙට දවසේ අස්සම් කරලා ලියුම් ටික WhatsApp කරන්න නැත්නම් ඊමේල් කරන්න ඊළඟට ඉතුරු ඒවා ටිකත් කරන්න අනිද්දා දවසේ අනිද්දා බස්නාහිර පළාතේ ඉන්න කණ්ඩායමක් අනිවාර්යයෙන්ම උදේ 9:00ට අපේ රැස්වීමට එන්න. ඒතර ඒ එන්නේ කවුද කියන එක සමීර මහත්තයාට මේකේ දාන්න මේ අය එනවා කියලා. ඒතර අපි ටිකක් බලන්න පොළොවේ උනන්දුව. ඔයගොල්ලෝ උනන්දුව මත තමයි ඉතින් මේකේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වෙන්නේ. ඔයගොල්ලෝ එහෙම එන්න උනන්දුවක් නැත්නම් එක්ස්කෝ එක අපේ කියයි අපි කරපු ගත්ත කැම්පේන් එක කරමු. මේකොල්ලෝගේ එක්ක ඊළඟට බලමු කියලා. එහෙම එකට ආවොත් ඔයාලට අවාසි. ගත්ත කැම්පේන් එකේ ඉල්ලීමක් විදියට ට්විටර් බඳව ගැනීමේ විභාගයේ වහම තියන්න ඕන කියන එක දැම්මොත් ඒක අනිත් ඉල්ලීම් වලට වඩා පහසු එකක් වෙයි දිනා ගන්න. ඒක තේරුම් අරගෙන අනිද්දා මුණ ගැහමු සහ මේ වැඩේ අවසන් වෙනකම් කරමු. එවනම් thank you මට ඊළඟ රැස්වීම පටන් ගන්න වෙනවා. සමීරට යමක් තියෙනවා නම් කියලා අවසන් කරන්න. Thank you, sir. Thank you, sir. Thank you sir. හරි නේද? අවසන් කරනවා අපි සැක්සීම.